ඕගොල්ලෝ පුංචි පක්ෂ කොටුවක ඉන්න අය. මේ ලෝකේ ගොඩක් විසල් එකක්. මේ වගේ ලොකු වැඩ කරන්න එපා. ඕගොල්ලන්ට කරන්න පුළුවන් වැඩ තියෙනවා. ඔය බෝක්කු හදන්න මේ ව්‍යසනෙන්, වැලි කොට්ට ගහන්න, බස් ස්ටෑන්ඩ් පාට කරන්න, කෝච්චි ස්ටේෂන් වල ඒ කටයුතු කරන්න, පුංචි වැඩ ටිකක් කරන්න. මේ ලොකු වැඩ කරන්න යන්න එපා. ලොකු වැඩ කරන්න ඕගොල්ලෝ හුඟක් පුංචි. මියාගේ හුරතලේ අලේලි කප්පාල යන්නේ යන්න. Wait a minute. Who are you? කෙටි කාලය ඇතුළත මේ සමාජ මාධ්‍ය වලින් හදපු රැල්ලට බය වෙලා මේ රටට අවුරුදු 30 ගාණක් තිස්සේ ආපු ආයෝජකයෝ රුපියල් බිලියන 350ක් අපේ කොටස් වලට බලෙන් මේ කෙටි කාලෙදී ආපහු ගිහිල්ලා ඉවරයි මිට්ටෝරුනි. කීව තව වැඩ තියෙනවා මට. මතක තියාගන්න මේ කට්ටිය බලයට ආවොත් මේ රටට $1 ආයෝජනයක් එන්නේ නැතුව රට දින කීපයක් ඇතුළත පරණ යුගයට ගෙන යන බව ඉතාම පැහැදිලි. නම ගහපන් කිව්වලු. බුගේ මිත්තනියගේ වස්ත්‍රය ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවීය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නායක අනුර දිසානායක අපේ හාමුදුරනේ මොකද මේක කියලා තියෙන්නේ? මුන් අයෝජ කියන්නකො මුන් අයෝජ. මේ රට අනාගමික රටක් කරනවා. මතක තියාගන්න පන්සල් නැති, පල්ලි නැති, කෝවිල් නැති රටක් තමයි අනුරට රට දුන්නොත් වෙන්නේ කියන එක විතරක් මතක තියාගන්න. ඇත්ත වශයෙන්ම මේ වගේ බොරු කියන උන්ට නම් කෙන ගහන්න ඕන.